දැන් ඉතින් අමාරුවෙන් හරි කතා කරන්නේ ඉතින් නම් අපච්චි වට උදව් කරන්නේ නේද? ඔය ඉන්නේ. අර පිල්ලුවා මේ පිල්ලුවා දුන්නා. ඇදලා වීසි කරේ නෑ. පින් ගන්න ඕනි කියලා පින් ගන්න සාටිකාරී කරලා දුන්නා. මොකටද අහුනේ? ඈ? ඇයි එහෙම උනේ? කතා කරන්න ඕනේ. දැන් ගිහලා ඉතින් දෙල්ලන් ටිකක් පෙන්නුවානේ නේද? වතුරයක් ගෙනත් දෙන්න. දුකමක් ඇටියට දෙන්න වටින්නේ නැහැ කරපු දේවල් වලට. නේද? එදත් උදව් කරා වතුර ටිකක් ඉල්ලනකොට නොදී බෑනේ. ඒ දරුවා පාවිච්චි කරගෙන දැන් කොහෙන්වත් පින් ගන්න පුළුවන් පැත්තක් නෑ. නේද? දෙන්න වතුර දෙන්න. අද්දකින් දෙන්න. අල්ලලා පොන්න බෑ. අන්නේ මේ විදිහට පාන්නේ. දෙන්න තියන්න පුතේ දෙන්න තියන්න. අදින් තියන්න. යන්නකො බලන්න. මොකද්ද උනේ කියලා? වෙච්ච දේ කියන්නකො. Chua. කවුද? Má về. කවුද පිටුවේ? කවුද පිටුවේ? Mula suna gannawa ni. ඔව්. කවුද ආවේ? Mang. ඔව්. ඊට පස්සේ මොකද වුනේ? අපච්චි කිව්වනේ අපච්චි දෙයක් බාරගත්තාම මේක කරනවා කියලා නේ. ඈ? දරුවගේ ගඩේට අර පින්වන්ත ඥාතියන කතා කරන්න දුන්නේ නැහැ. කොහොමද මුත්‍රා කරන්නේ? ඇයි එහෙම කරේ? Mula suna. Mang gannawe. එහෙම පුළුවන්ද ගන්න? ඉතින් එහෙනම් බෑ කියලා. Medi. ඔව්. Ya. Ikin happy Medi. කවුද පින් වැඩි? Amma. ඉතින් ඇයි ඉතින් එහෙම ඇවිල්ලා කරදර කරේ? කවුද එහෙම කරන්න කියලා කිව්වේ? ඉතින්ලා අත්ව කඳයි වෙන්නේ. ඈ ඊට පස්සේ සම්පූර්ණයෙන්ම පෙන්වන්න හදලා දුන්නානේ අප්පච්චි. හදලා දුන්නද එහෙම? හදලා දුන්නා නේද? හොඳට පෙන්වන්න ගත්තාට පස්සේ මොකද කරන්නද? වැඩ පෙන්වන්න ඇදුවා නේ. Pulujini kan dua. ඇයි එහෙම කරේ ඉතින්? Naraක පැත්තට යන්නේ. ඇයි එහෙම නරක පැත්තට යන්නේ? හොඳ දේවල් නේ කරන්න කිව්වේ. කරන්නේම හොඳ නෙමෙයි. ඔව්. නරක දේවල් කරන්න එපා. ඉතින් එහෙම කරන්න අපි කැමති නෑනේ. ඈ? නරක වැඩ කරාම පින් හම්බ වෙනවද? මුදල් හම්බෙනවනේ. මුදල් හම්බෙලා මොනවද කරන්න පුළුවන්? කැබිනට් එක අරන් ගියාද? ඇයි ගිහිච්චේ නැත්තේ? බෑ. ඇයි ගිහින්නේ බැරි? කවදී ගිහිච්චද? කො? නෑ. ඇයි ගිහිච්චේ නැත්තේ? ඇඳ? ලියන් ඇඳ? නෑ. ගිහිච්චද? නෑ. ඇයි ගිහිච්චේ නැත්තේ? ඇයි ගිහිච්චේ නැත්තේ? බෑ. ඇයි ගිහින්නේ බැරි? ඇයි ගිහින්නේ බැරි? මුලින් හිටියා. කන්නාවෙන්. ඔව්. දැන් නෑ. කන්නාවෙන් නැත්නම් ඇයි දැන් ඇවිල්ලා මෙහෙම ප්‍රශ්න මතුවලේ? කායික උදව් වෙන්න කී. අම්මයික. ඇයි ඒ? මුදල් දෙන්න. කාටද? කොහොමද මුදල් දෙන්නේ? නරක පැත්තෙන්. ඉතින් ඒව කරාම පව් කෙරෙනවා. දැන් ඒ වුණාට මුදල් එනවනේ. මුදල් ආවට මුදල් වලින් මොකද කරන්න පුළුවන්?
දැන් එහෙනම් කැබිනට් එක ගෙනියන්න තිබුණානේ. ඈ මේක ගෙනියන්න තිබුණානේ. හැබැයි කරන්න පුළුවන් නේ මුදල් වලින්. කොහොමද ඉතින් මුදල් වලින් කරන්නේ? ඒක අන්නාවේ ඊට වින්දනේ අද මෙහෙම වෙලා තියෙන්නේ. නේද? කවුද තමුන්ට එක හිටියේ? භූමියේ ගෙට වෙලා හිටියේ කවුද? හොරමිනියා. හොරමිනියා? කොහෙද ඉන්නේ? දවුවට ආවනේ. ඈ? දවුවට ඇවිල්ලා ඉන්නව නේද? නෑ. මොකක්ද කියන්නේ? භූමියේ ඉන්නේ. ඒ මට භූමිය යන්න බෑ දැන්. ඇයි ඒ වැඩි? ඉන්නේ දෙවි කෙනෙක් ගාවනේ. පෙරේත ලෝකෙ නෙමෙයි. ඉතින් දෙවි කෙනෙක් ගාව ඉන්න ගියයි ඇවිල්ලා ඕවා කරේ. මේ අපච්චි අතේ තියෙන්නේ මොකද්ද මේ? ඈ? මොකද්ද මේ? මගේ. ඉතින් මේක අරන් යන්නකෝ. බෑ. ඇයි ගෙනියන්න බැරි? ඇයි ගෙනියන්න බැරි? යන්නද? ගෙනියන්න කියලා තමයි කියන්නේ. ගෙනියන්න කියලා තමයි කියන්නේ. බෑ. ඇයි බෑ කියන්නේ? මේ කට්ටියන් බලන්න මේ ගෙනියන්නකෝ. පින්නට දීපු දෙයක්. පිනට දීලා නේද ගම්බාර අපච්චි ගාවට යන්න ගියේ. ඈ? එතකොට ගිහිල්ලා අපච්චි. එතකොට එතෙන්ට ගිහිල්ලා කරන්නේ ඒ වැඩද? ඈ? ඒ වැඩ දෙය කරන්නේ? ඒව කරන්නද යමුනේ? ඒව කරන්න ඕනේ ඉන්නද මේ අරව මේවා කියලා දීලා වෙලා අපච්චි අප වෙලා රාජකාරී කරලා දුන්නේ. ඈ? දැන් මෙතනින් ආත් මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේක මේ අපච්චිට නම් ඕනේ නැහැ. ඕනේ නැහැ. ඔය වගේ පව් වැඩ කරන අයගේ කිසිම දෙයක් අපච්චිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මේ දරුවගේ දෙමව්පියෝ දෙන්නට දෙනවා. ඉංගරන්න. ඕ ඒක තමන්ගේ කැමැත්ත. මොකද මේවා තියාගෙන ඉන්න බෑනේ මේ. නේද? මේ ගිනියන්නත් බෑ නේද දැන්? ඉතින් මොකටද තව කන්නාලින් ඉන්නේ? කොහොමද ගිනියන්නේ නේද? අරක කරන්නම් මේක කරන්නම් කී ඉන්නද? ඊට වැඩිය නරකද මලක් පහනක් පූජා කරගෙන ඉවෙලා මේ තිනක් දහමක් කරගන්න එක. මල් ආසනියක් අතු ගාලා, මිදුලක් අතු ගාලා ඈ? ශූන්‍යම් කියන්නේ යක්ෂ බලවේග කියන්නේ නේද? හොඳ වැඩ කරන්න ගත්තාට පස්සේ නේද ගම්බාර දෙවියෝ උනේ? ඈ? ඉතින් එහෙනම් ඇයි බැරි? දැන් බලන්න මේ මිනිසුන්ගේ ඔක්කොගෙම මේ යාන් වලට ගිහිල්ලා අරවා කරලා මේවා කරලා ඈ අපච්චිලා සොට් එක දෙන්න උදව් කරන්න යන්නා නේද? දුන්නේ. දෙන්න බෑනේ. මේක ගිනියන්නත් බැයි නම් ඇඳ ගිනියන්නත් බැයි නම් හවඩිය ගිනියන්නත් බැරි නම් මේකෙනුට කොහොමද කරන්න පුළුවන්? අර තමන් වගේ කෙනෙක් ගියාම ගඳ ගන්නවා නේද? ඈ? ඒ ගඳ ගන්නකොට අර පින්වන්තයා යනවනේ යන්න ආගනේ. පින්වන්තයා ආගට ගියාම ගඳ ගහන එක වැඩි කරනවා නේ. එහෙමද වෙන්නේ? දැන් කී දෙනෙක් එකතු කරගත්තද? හදාගත්තද කී දෙනෙක්? කණ්ඩායමට? කවුද නායකයා වුනේ? කවුද නායකයා? මම. ඇත්තද? නායකත්වයේ ඉඳගෙන අපච්චිගේ යහනේ ඉඳගෙන මේම කරන්නම් කියලා වෙලා මේක මෙහෙ තියලා මේක මෙහෙ තියෙද්දි හිතුවා මේ ඉන්න පුළුවන් කියලා නේ. එහෙම නේද හිතුවේ? නෑ මම පස්සේ ගන්නම්. මේක ගෙනල්ලා යහනට බාර දුන්නාම හරි කියලා බැලුවා නේ. ඈ? එහෙමද හිතුවේ? ඈ? කතා කරන්න ඕනේ මේ මිනිස්සු මේව රස්තිය අඩු කරවන්න බෑ. අදින් පස්සේ නම් දැනක් නෑ නේද?
ඈ අදින් පස්සේ තනක් තියෙද? ඉතින් මොකක්ද ඒකට කරන්නේ? ඒකට මොකද්ද කරන්නේ? පිනක් කරගන්න එනකොට පිනක් කරගන්න දෙන්නේ නැතුව ඉන්නකම් පව් වැඩ ටික කරලා යන එනමන් නැති වෙන තැත්තට වැඩ ටික කරගෙන දැනුත් ඒ දේවල් වල කරන්න හදන්නේ. ඈ දැනුත් ඒ දේවල් වල කරන්න හදන්නේ. එතකොට ඒ දේවල් කරලා ඉවරලා මේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ගමන යන්න පුළුවන්ද? අදින් පස්සේ මේ දරුවෝ ගාවට එන්න බෑ. එන්න පුළුවන් කම එකම දේ තිබුණේ මේකේ ඉඳලා. පැහැදිලිද? එහෙනම් මේක ඉන්නට ඕක දුන්නේ. ඉන්නට දුන්නා නම් ඒක පැහැදිලිව දෙන්න ඕනේ. ඉන්නට දුන්නා කියලා ඇයි මේ දේවල් එහෙනම් කරන්නේ ඇවිල්ලා? ඈ මේ දේවල් කරන්නේ ඇයි? මේ කරන්නම්. පින් කරන්නයි කියලා බෑ. මම කිසිම දෙයක් මම පින් කරන්න කියන්නේ නැහැ, පව් කරන්න කියන්නේ නැහැ. කැමති දෙයක් කරගන්න පුළුවන්. අදින් පස්සේ මේ අපච්චින් කිසිම chance එකක් නැහැ. එදා වන් කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා. පින් නැතුව කෑ ගහනකොට ශූන්‍යයන් අපච්චි ගාවට යන්න කිව්වා. මං එතෙන්ට යවන්නම් කිව්වා. එහෙම කියලා යවුවා. ඊට පස්සේ එතෙන්ට ගිහලා ශූන්‍යයන් අපච්චි ගාව තනියෙන් ගියා නේද? බාරගත්තද? ඇයි බාරගත්තේ නේද? එළෙව්වා. මොකද්ද කිව්වේ? ඉන්නද කිව්වද? කතා කරන්නේ. ඉතින් මේ පැත්ත හදලා දුන්නාට පස්සේ එහෙම කරන එක හරියද දැන්? වැරදි. වැරදි නම් ඇයි මේ දේවල් කරේ? මේ භූමියේ අයිතිය සම්පූර්ණ දෙමව්පියන් එක්ක අරන් යන්න පුළුවන් දැන්. පැහැදිලිද? පැහැදිලිද? මොකද මේ දේවල් අපච්චේම අවශ්‍ය වෙන්නේ නැහැ. තේරුණාද? මොකද අපච්චි විතර බිරිඳ ඉන්නවා, දරුවා ඉන්නවා. අපච්චිට මේකේ ප්‍රශ්නයක් නැතුව ඉන්න තියෙන්න ඕනි. අපච්චි නම් ඔය කිසිම දෙයකට බය නැහැ. ඒ වුණා අනිත් දරුවෝ බයනේ නේ. ඈ? තමන්ට යන්තම් අරින්න දෙන්න පුළුවන්කම තියෙන්නේ මේකින්ද? නේද? වුණාම ඕක කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. ඇත්තද වැරදිද? හරිද? එහෙමද? කියන්න ඕනේ බලන්න. මේක තියෙන හින්දා නේද ආවේ? මේ එහෙනම් මොකටද ආවේ? වලක්කන්න ආවේ. මොකක් වළක්වන්නේ? වළක්වන්නේ මොකද්ද? හොඳ ගමන. කාගේද? අම්මගේ අම්මගේ අපච්චිගේ. මේක පුළුවන් ඉතින් වළක්වන්න. බැලුවා. බැලුවා. කරන්න එහෙම යන්නවත් බෑ. යන්නවත් බෑ නේ. ඉතින් ඒක දැන දැන ඇයි එහෙම කරන්න හදන්නේ? තවත් පව් වැඩි. පිච්චලම දායි. පුච්චලම දායි නේද? දැන්ටත් පිච්චෙනවනේ නේ. ඈ? එතකොට මේක මේ දරුවත් එක්ක අරගෙන යන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? කැමති දෙයක් ගිහිල්ලා මේකට කරගන්න පුළුවන්. පැහැදිලිද? ඈ? Tamanta එතනින් යහට ඉදිරියට යන්න මං හිතන්නේ දෙවි කෙනෙක්වත් අවසර දෙයි කියලා. තේරුණාද? දෙවියන්ගෙන් එහෙම කොහෙවත් නිදහසක් chance එකක් එහෙම හම්බ වෙන එකක් නැහැ. පැහැදිලිද? මේක ගිහිල්ලා නැති වෙයි මට. ඈ? නැති වෙයි මට. මොකද්ද දැන් කරන්න කියන්නේ අපිට? එන්න හදලා දුන්නා ඊට පස්සේ මේ දරුවට උඩින් යන්න ගියා ඈ හොඳ තැනකට යන්න. ඒවම දන්නේ මාත් ඒවා කියන්න බෑ. ඇයි මේ ඇඟි හොල්ල හොල්ලා යන්න නෑනම වගේ. ආවද එහෙම? ඇඟි හොල්ල හොල්ලා ආවේ නෑ. මම නෙමෙයි. කවුද යාළුවා? ඒවා. අපි යාට එන්න කියමුකෝ නේද? ඒ වගේ දෙල්ලන් දැම්මේ මොකද කියලා බලන්න නේද? කවුද ඒ කෙනා? හරියද? එයාගේ කෙනාද? මොකද්ද කිව්වේ එයාගේ කෙනා?
කවුද යා? මට කියන්න බෑ. කියන්න බෑ. අප්පච්චි කියනවා කියලා එන්න කියන්න බලන්න එන. එන්න කියන්නේ. ඇවිල්ලා රත්තේ පෙන්නන්න කියන්නේ. යන්න තියෙන පාරවල් පෙන්නලා දෙන්න මේකේවත් යන්න කියලා. යාගේ කෙනා යන්න එපා එයාත් එක්ක. නේද? එන්න කියන්නකෝ බලන්න. එන්න බලන්න. දැනගන්න එක. ඇඟිලි හොල්ලලා වේයි අරවා කරේයි. ඈ ආන්නේ මෙන්න. මොකද උනේ? ඈ වාඩි වෙමු බලන්න. මොකද උනේ? කාටද අහුනේ? කවුද අඬ ගැහුවේ? කතා කරන්න ඕනේ. මේ ඔක්කොටම උත්තර දෙන්න ඕනේ. යාන් හදලා තියෙනවා. හදලා දුන්නා. නේද? එච්චරක් දීලා ඉවරලා ඇයි? හැංගි මුත්තම් කර කර ඉන්නේ. මොනවද හැංගි මුත්තම් කරන්න කියන ලැබෙන්නේ? කියන්නේ හැංගි මුත්තම් කරන එක මොනවද ලැබෙන්නේ? මේ දරුවට ප්‍රශ්න ඇති කර කර ඒ දරුවට පාඩි වැඩක් කරගෙන යන්න දෙන්නේ නැතුව ඈ Tamanට යානක් තියෙනවා නම් යාන කඩලා දුන්නා නම් මොකටද පින් කරලා? ඇයි? පින් කළා හරියන්නේ. මොකටද? පව් කරාම